ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන ඔයාගේ දුව පුතා වෙනුවෙන් විශේෂයෙන්ම අපි ප්‍රේම දිසානායක ගුරුතුමාගෙන් සම්පාදනය කරගත්ත steps to win ප්‍රශ්න පත්‍ර කට්ටලය තමයි මේ තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ මෙච්චරටම විශේෂ වෙන්න හේතු මොනවාද කියලා. මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ විශේෂ වෙන්න පළවෙනිම හේතුව තමයි මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ මිලදී ගන්න ඕනෑම කෙනෙක්ට මේ ප්‍රශ්න පත්‍ර කට්ටලයත් එක්ක මෙන්න මේ රචනා අත්පොත ෆ්‍රී හම්බ වෙනවා. සාමාන්‍ය ශිෂ්‍යත්ව විභාග පේපරේට රචනාවට අපට අවශ්‍ය වෙන වාක්‍ය 3ක් විතරයි. හැබැයි අපි මේ නොමිලේ දෙන රචනා අත්පොතේ රචනා 25ක් අඩංගු වෙලා තියෙනවා. ඒ හැම රචනාවකම වාක්‍ය 5 ගානේ ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ සුවිශේෂී වෙන්න හේතු මොනවාද කියලා අපි බලමු. පළවෙනිම සුවිශේෂී හේතුව තමයි පියවරෙන් පියවර ප්‍රශ්න විසඳන ආකාරය සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍ර කට්ටලයත් සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටලයක් වගේම පළමු පත්‍ර 10ක් සහ දෙවන පත්‍ර 10කින් සමන්විත වෙලා තියෙන්නේ. ඒ වගේම සාමාන්‍ය පරිදිම පිළිතුරු සඳහන් වෙලා තියෙනවා. හැබැයි තියෙන විශේෂම කාරණාව තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හැම ප්‍රශ්නයකටම අවශ්‍ය කරන පිළිතුරු නිශ්චිතව කෙටිව සඳහනක් නැතුව පියවරෙන් පියවර ඔයාලට විසඳන ආකාරය පෙන්වලා දීලා තියෙනවා. මම හිතනවා මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ මේ වෙනකොට ඔයගොල්ලන්ගේ අතේ තියෙන්නත් පුළුවන්. හැබැයි මේ පණිවිඩය තාම මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ මිලදී ගන්න බැරි වෙච්ච ඔයාලා වෙනුවෙන්මයි. මේ වෙනකොට ඔයගොල්ලන්ට ආසන්නයේම දින පොත් වෙළඳපොලෙන් මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් මේ තිරේ දිසන අංකයට කෙටි පණිවිඩයක් WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න අපිට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ ඔයාලගේ ගෙදරටම ලැබෙන්න සලස්වන්න. එහෙමත් නැත්නම් අපේ මල්පිරි වෙබ් අඩවියට පිවිසෙන්න ඒ හරහාද ඔයාලට ඇනොම් කිරීමේ හැකියාව තියෙනවා. චූටි පණිවිඩයක් මේ ප්‍රශ්න පත්‍ර කට්ටලයත් එක්ක ඔයාලට ලැබෙනවා කියපු නොමිලේ ලැබෙන රචනා අත්පොත මේ බෑග් එක ඇතුළේම ඔයාලට වෙන වෙනම අඳුන ගන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර කට්ටලේ වෙනමත් ඒ නොමිලේ ලැබෙන රචනා අත්පොත වෙනමත් මේ කට්ටල බෑග් එක ඇතුලේ ඔයාලට වෙන වෙනම අඳුර ගන්න පුළුවන්. ඉතින් අදම ඔබගේ දුවට පුතාට මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ ලබා දෙන්න steps to win.